Welcome to my channel Simply Bonnie. Simply Bonnie channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකකින් මම සේනකයි මේ අද ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට වැදගත් වෙන දෙයක් අරන් යන්න. දැන් කාලෙක තිස්සේ ඉඳන් කට්ටිය අහනවා අපෙන් මේ රටට caregiver program එකෙන් එන්නේ කොහොමද? caregiver කෙනෙක් හැටියට එන්නේ කොහොමද? නමුත් අපි එහෙම එන්න පුළුවන් නර්සස්ලා අහනවා medical field එකේ ඉන්න ගොඩ දෙනෙක් අහනවා caregiver කොහොමද එන්නේ කියලා. නමුත් අපි හැමතිස්සෙම මේකට හරියට උත්තරයක් දෙන්න ලැහැස්ති වුණේ නැහැ. මොකද caregiver program එක already වහලා තිබිච්ච හින්දා. නමුත් අපි දෙන්න කල්පනා කරා මේ වීඩියෝ එක අද කරන්න. මොකද caregiver program එක මේ ළඟදී මේ මාසේ open වෙනවා. එතකොට මාර්තු මාසේ open වෙනවා. එතකොට ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා මේ මාර්තු මාසේ ඕපන් වෙන මේ caregiver එක ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න කොහොමද සූදානම් වෙන්නේ ඔන්න ඔය වගේ දේවල් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න අපි හිතුවා ඒකින්ද දැන් සේනක ඔයගොල්ලන්ට ඒ විස්තරේ කියයි ඒකට මොනවද වැදගත් වෙන්නේ කොහොමද ඒකට ඇප්ලයි කරන්නේ මොන වගේ දේවල්ද ලංකාවේ ඉන්න අපිට කොයි විදිහටද ඒක වැදගත් වෙන්නේ ඔන්න ඔය වගේ විස්තර ටික ගොඩක්ම මේ caregiver program එක ගැන අහලා ඉරලා තිබ්බේ මේ ලංකාවේ දැනට වැඩ කරන එහෙම නැත්නම් private hospital වල හරි ආණ්ඩුවේ hospital වල හරි වැඩ කරන nurses ලා තමයි. අතරම මේ කැනඩාවේ caregiver program එක කැනඩාවේ federal government එක බලාපොරොත්තු වෙන්නේ ඒකර nurses ලා ගෙන්නන්න නෙමෙයි. nurses ලාට වෙනම PR pathway එකක් තියෙනවා. ඕනම province එක provincial nominee program එකට දාලා එන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ප්‍රස් එන්ට්‍රි කැටගරි යටතේ ස්කිල් ඉමිග්‍රන්ට් කෙනෙක් හැටියට එන්න පුළුවන්. කැනඩාවේ caregiver program එක හදලා තියෙන්නේ. ඇත්තටම caregivers ලා හැටියට වැඩ කරපු අයට එන්න. ඒගොල්ලෝ nursing qualification එක nurse කෙනෙක් හැටියට වැඩ කරපු qualification එක caregiver කෙනෙක් හැටියට ඒගොල්ලන්ගේ වෘත්තීය සුසුකමක් හැටියට කැනඩාවේ ආණ්ඩුවේ දැන් මාර්තු මාසයේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන caregiver program එකට ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. එතකොට මම නර්සස් ලාට caregiver හැටියට එන හැටි නෙමෙයි අද කියලා දෙන්නේ. නර්සස් ලාට caregiver හැටියට එන්න පුළුවන් වෙච්ච pilot programs මීට කලින් තිබ්බා. Atlantic Canada pilot program එකක් තිබ්බා. ඒකෙන් ආපු අය ඉන්නවා. ඒ වගේ වෙන වෙන programs තිබ්බට දැන් මේ කැනඩාවේ federal government එක අලුතෙන් introduce කරලා දෙන. නැත්නම් ඒගොල්ලෝ මේ හැම අවුරුද්දම මේ program එක තියෙනවා. නමුත් ඒක ඉක්මනට වැහෙනවා. ඒකට ගොඩාක් අය apply කරනවා. මේ පාර ඒගොල්ලන්ගේ ටාගට් එක තමයි 15000ක්. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වෙනස්. ඉස්සර caregiver ප්‍රෝග්‍රෑම් එකට එන්නේ work permit එකක් අරගෙන ඇවිල්ලා මෙහි අවුරුදු දෙකක් ප්‍රෝග්‍රෑම් එකට ඒගොල්ලෝ ගෙදරක හරි සීනියර් කෙනෙක් බලා ගන්න හරි ලෙඩෙක් බලා ගන්න හරි ඇවිල්ලා ඉඳලා ඒගොල්ලෝ ඊට පස්සේ තමයි work permit එක අරගෙන ඇවිල්ලා පස්සේ PR apply කරන්නේ. මේ පාර දෙන ප්‍රෝග්‍රෑම් එක introduce කරන ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වෙනස්. මේ පාර කෙලින්ම PR හදාගන්න පුළුවන්. ඒ කියන්නේ caregiver කෙනෙක් හැටියට එන කෙනෙකුට PR හදාගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පවුලටම එන්න පුළුවන්. නමුත් අදිර දෙකකින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ. දැනට caregivers ලා හැටියට ඇවිල්ලා කැනඩාවේ වැඩ කරන අයට PR apply කරන්න ඒගොල්ලෝ priority එක දෙනවා. ඊට පස්සේ දෙවෙනි අදිරේ පිටරටවල වැඩ කරන පිටරට ඉඳලා caregivers ලා හැටියට මෙහෙට එන අයට තමයි ඊළඟ අවස්ථාව දෙන්නේ. එතකොට මම කියලා දෙන්නම් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳලා caregiver කෙනෙක් හැටියට එන්න ඉස්සලාම ඔයගොල්ලෝ සපුරා ගන්න ඕන සුදුසුකම් මොනවාද කියලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ නර්ස් කෙනෙක් හැටියට හොස්පිටල් එකක වැඩ කරා කියලා caregiver කෙනෙක් හැටියට ලංකාවේ ඉඳලා කැනඩාවට එන්න මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ. මොකද ඒක හේතුව නර්ස් කෙනෙක් මෙහෙට ආවට පස්සේ එයා caregiver කෙනෙක් හැටියට වැඩ කරන්නේ නැහනේ. එයා කාලෙකදී එයා නර්ස් කෙනෙක් වෙනවා. එතකොට ආණ්ඩුවේ ඒ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකින්ද තමයි ආණ්ඩුව මේ පාර ඒගොල්ලෝ විශේෂයෙන්ම කියලා තියෙන අලුත් ප්‍රෝග්‍රෑම් එකේ caregiver කෙනෙක් හැටියට වැඩ කරලා තියෙන්න ඕන. caregiver කියන්නේ එකෝ සීනියර් හෝම් එක, elderly home එක, එහෙම නැත්නම් ගෙදරක උනත් වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය ඉන්නවා මිඩල් ඊස්ට් ගිහිල්ලා වැඩ කරලා ආපු අය, නැගෙනහිර යුරෝපයේ, බටහිර යුරෝපයේ වැඩ කරලා ආපු අය ඉන්නවා. ඒ සුසුකම් ගොඩක්ම ප්‍රමාණවත්. ඊට අමතරව මේ කොහෙන් හරි caregiver කෙනෙක් හැටියට වැඩ කරා කියලා වෘත්තීය පළපුරුද්ද ලියලා ලියුමක් ගත්තට හරියන්නේ නැහැ. ඒකට වැදගත් වෙනවා paid experience. ඒතර ඔයගොල්ලෝ salary එකක් ඔයගොල්ලෝ draw කරලා තියෙන්න ඕන. salary එකක් අරගෙන තියෙන්න ඕන. කවුරු හරි සාතිකයක් දුන්නා කියලා caregiver කෙනෙක් හැටියට වැඩ කරා කියලා ඒක හරියන්නේ නැහැ.
ඔයගොල්ලෝ මාසිකව වැටුපක් අරගෙන තියෙනවනේ. ඒක පහුගිය මාස 12ම බලනවා. මාස අඩුම ගානේ මාස 12ක් ලෝයස්ලා බාර ගන්න මාස 12ට වඩා අඩුවෙන් තියෙන අය මාස 12ක පළපුරුද්දක් ලැබිලා තියෙන්න ඕන. නමුත් කැනඩියන් ආණ්ඩුවේ ප්‍රෝග්‍රෑම් එකට ඒගොල්ලෝ ඉල්ලන්නේ මාස 6යි. මාස 6ක පේඩ් ජොබ් එකක් ඔයගොල්ලෝ කරලා තියෙන්න ඕන. නමුත් මම මෙහි ඉන්න ලෝයස්ලා 4-5 දෙනෙකුට කතා කරාම ඒගොල්ලෝ මට මැසේජ් කරලා තිබ්බේ ඒගොල්ලෝ බාරගන්නේ අවුරුද්දක පළපුරුද්දක් තියන අය කියලා. එතකොට පළවෙනි සුසුකම තමයි කෙයාගිවර් කෙනෙක් හැටියට ඔයගොල්ලෝ එක්ක ආයතනයක, ඒ කියන්නේ එල්ඩර්ලි හෝම් එක එහෙම වැඩ කරලා තියෙන්න ඕනේ. එහෙම හොස්පිටල් එක වැඩ කරා කියලා බෑ. හොස්පිටල් එක වැඩ කරපු කෙයාගිවර් කෙනෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකට ඉල්ලන්න බෑ. කෙයාගිවර් කෙනෙක් හැටියට ඔයගොල්ලෝ එල්ඩර්ලි හෝම් එක වැඩ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෙයාගිවර් කෙනෙක් හැටියට ඔයගොල්ලෝ ගෙදරක වැඩ කරලා තියෙන්න ඕනේ. ඒක අවුරුද්දකට වඩා වැඩි අවුරුද්දක් අඩුම ගානේ අවුරුද්දක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ කෙයාගිවර් කෙනෙක් හැටියට පාඨමාලාවක් කරලා තියෙන්න ඕනේ. කෙයාගිවර් පාඨමාලා ගොඩාක් තියෙනවා. NVQ qualification එක තියෙන පාඨමාලා තියෙනවා. එතකොට එල්ඩර්ලි හෝම් වල වැඩ කරන ගමන් කරන පාඨමාලා තියෙනවා. ඒ වගේ පාඨමාලාවක් කරලා මාස 12ක paid පඩියක් ගන්න රස්සාවක් කරලා තියෙන්න ඕන. ස්වච්ඡාවෙන් වැඩ කරපු එක හරියන්නේ නැහැ. ඔය ලංකාවේ නර්සින් හෝම් එකේ ඒත් බෑනේ. ඔව් නර්සින් හෝම් එක එතකොට ඒකේ ඔයාගේ තනතුර වෙන්න ඕන කෙයාගිවර් කියන තනතුර. නර්සින් ඇසිස්ටන්ට් නෙමෙයි. එතකොට කෙයාගිවර් කෙනෙක් හැටියට නර්සින් හෝම් එක වැඩ කරලා තියෙනවා කියන එක ඒගොල්ලෝ පිළිගන්නවා. නමුත් තනතුර කෙයාගිවර් වෙන්න ඕන. නර්ස් කෙනෙක් හැටියට වැඩ කරපු එක නර්ස් කෙනෙක් හැටියට වැඩ කරලා පස්සේ ඔයගොල්ලෝ ලෙටර් එකක් ගත්තට හරියන්නේ නැහැ. කෙයාගිවර් කෙනෙක් හැටියට ඔයාගේ සැලරි එක ගන්නවා. ඔයාගේ වැටුප් විස්තරේ සඳහන් වෙලා තියෙන්න ඕන ඔයාගේ තනතුර කෙයාගිවර් කියන. ඒක ගොඩක් වැදගත්. ඒගොල්ලෝ very strictlyම බලනවා. මොකද නර්සස්ලා කෙයාගිවර් හැටියට දානවා කියලා මේ ගවර්න්මන්ට් එක දන්නවා. ඉතින් ඒකින්ද තමයි ওই රූල් එක දාලා තියෙන්නේ. එතකොට ගොඩක් අවස්ථා තියෙනවා බටහිර යුරෝපයේ නැත්නම් රුමේනියා යනවා කට්ටිය, ගොඩක් බල්ගේරියා යනවා, පෝලන්ඩ් යනවා, මොල්ටා යනවා, ඉතාලිය වැඩ කරලා තියෙනවා, මිඩල් ඊස්ට් වැඩ කරලා තියෙනවා ගොඩක් කෙයාගිවර්ස්ලා හැටියට. ඒ වගේ අයට ලොකු අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයකට මේ ළඟදී මගේ පන්තියේ ළමෙක් හිටියා. ඒ ළමයා නෝර්වේ වල කෙයාගිවර් කෙනෙක් හැටියට වැඩ කරලා මෙහෙට ආපු කෙනෙක්. ඒතොර එයා නෝර්වේ එයා පිලිපින ජාතිකයෙක්. එයා නෝර්වේ වල කෙයාගිවර් කෙනෙක් හැටියට වැඩ කරලා තමයි කැනඩාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේ වෙන රටක කෙයාගිවර් කෙනෙක් හැටියට වැඩ කරපු අයට ලොකු chance එකක් තියෙනවා. එතකොට ඒක සුසුකම. ඒතොර ඔයගොල්ලෝ ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි කැනඩාවට එන්න. නමුත් IELTS ලොකු ස්කෝර් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. IELTS ජෙනරල් මොඩියුල් එකෙන් ඔයගොල්ලෝ 4ක් ගන්න ඕන ලකුණු. 4ක් ගන්න එක ගොඩාක් අයට හරිම ලේසි දෙයක් ඔයගොල්ලන්ට. 4ක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඒකේ 4.5ක් ගන්න ඕනේ listening වලට. ඒතකොට listening වලට 4.5යි. නමුත් overall category එකෙන් ඔයගොල්ලෝ ගන්න ඕනේ general 4යි. ඉතින් ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. ලංකාවේ අයගේ ඉංග්‍රීසි ධර්ම ගොඩක් හොඳයි. ඉතින් ඒක ගන්න ඕනේ. එතකොට පළවෙනි සුසුකම වෘත්තීය පළපුරුද්ද මාස 12ක් තියෙන්න ඕන. ගවර්න්මන්ට් එක ඉල්ලන්නේ මාස 6යි. නමුත් ලෝයස්ලා බාර ගන්න මාස 6ක් අවුරුද්දකට වඩා අඩුවෙන් තියෙන අයව. එතකොට පාඨමාලාවක් කරලා තියෙන්න ඕන. නර්සින් ඇසිස්ටන්ට් පාඨමාලාවක් කරලා හරියන්නේ නැහැ. නර්සින් පාඨමාලාවක් කරලා හරියන්නේ නැහැ. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන්න ඕන, ඔයාගේ සාතිකයේ තියෙන්න ඕන කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් එකක්. නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් කිව්වොත් ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. ඒතකොට ඒක ප්‍රෝග්‍රෑම් තියෙනවද? ඔව් ලංකාවේ ගොඩාක් තියෙනවා කෙයාගිවර් ප්‍රෝග්‍රෑම්. ලංකාවේ ගොඩාක් ආයතන වල දෙනවා කෙයාගිවර් කියන ආණ්ඩුවෙන් කරනවා කෙයාගිවර් ප්‍රෝග්‍රෑම්. ඊට අමතරව ඔයගොල්ලෝ අවුරුද්දක පළපුරුද්දක් අරගන්න ඕනේ. එතකොට දැන් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ඉල්ලන්න ඔය ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්, ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් කරා ඉල්ලන්න. ගොඩක් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට්ලා ලංකාවේ ඉන්න අය කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් එක බාර ගන්න නැහැ. නමුත් මෙහි කැනඩාවේ ඉන්න ලංකාවේ කන්සල්ටන්ට්ලා ඉන්නවා. ඔයගොල්ලන්ට ඒගොල්ලොන් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒගොල්ලොන් සම්බන්ධ කරන්නේ මොකද කන්සල්ටන්ට් ගොඩාක් ඉන්නවා. අපි කරන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය තොරතුරු දෙන අය. ඒතර ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. Google කරලා බලන්න පුළුවන්. ඊට අමතරව ආපු කෙනෙක්ගෙන් විස්තර ගන්න පුළුවන්. අවශ්‍ය වුණොත් අපිට කන්සල්ටන්ට් කෙනෙක් හොයලා වෙලා ඒ කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් එන්න පුළුවන්. නමුත් ඒ ප්‍රෝග්‍රෑම් ඒගොල්ලොත් එක්ක අපි සම්බන්ධ කරන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඩිරෙක්ට්ලි මොකද අපේ අතරමැදියෝ හැටියට වැඩ කරන්නේ. අපි කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයගොල්ලන් දැනුවත් කරන එක විතරයි. ඔයගොල්ලන්ට පුළුවන් ඩිරෙක්ට්ලි ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න. මොකද අපි මුදල් උපයන කිසිම දෙයකට අපි මේ දැනුවත් කිරීමකින් අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපේ දැනුම අපි ඔයගොල්ලන්ට දෙන එක විතරයි කරන්නේ. එතකොට ඒක එකක්. එතකොට දැන් කවුරු හරි ළමෙක් ඉන්න පුළුවන් කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් එකක් කරලා
මට කැනඩාවට එන්න ඕන කියලා. එතකොට එයාට හරිම ලේසි ඒකට ලෑස්ති වෙන්න. ඔයා ඉස්සලාම කයාගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඊට පස්සේ එල්ඩර්ලි හෝම් එකක් හරි වයසක කෙනෙක් හරි ලෙඩෙක් හරි බලා ගන්නවා යන්න. එල්ඩර්ලි හෝම් එක වැඩ කරන්න පුළුවන්, ඒජ් කෙයාර් එක වැඩ කරන්න පුළුවන්. හැබැයි අවුරුද්දක් වැඩ කරන්න. ඒ අවුරුද්ද වැඩ කරන ගම IELTS කරන්න. IELTS කරලා ලකුණු 4ක් ගන්න. ඊට පස්සේ ඔයගලන්ට කන්සල්ටන්ට් එකෙක් කරා කෙයාගේ ප්‍රෝග්‍රෑම් එකට ඉල්ලන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අවුරුද්ද පුරාම මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ නැහැ. මොකද මුළු ලෝකෙම ඉල්ලනවා. ඒකට දැනට පළවෙනි අදියර මෙහෙ ඉන්න අයට තමයි PR හම්බෙන්නේ. මොකද දැන් මේක ගොඩාක් ලොකු පොපියුලර් ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. අඩු සුසුකමකින් ලොකු සුසුකම් ඉල්ලන්න කැනඩාවේ PR ගන්න පුළුවන් එකම මඟ කෙයාගේ කෙනෙක් හැටියට එන එක. මොකද ඒගොල්ලෝ එන්නන කෙයාගේ ප්‍රෝග්‍රෑම් එකයි ඉස්කෝලේ ගිහිල්ලා හයි ස්කූල් එක සම්පූර්ණ කරාම හොඳටම ඇති. නමුත් ග්‍රේඩ් 10 දක්වා ඉගෙන ගත්තාටත් පුළුවන්. එතකොට උපාධි ඉල්ලන්නේ නැහැ මේකට. ඊට පස්සේ IELTS ඉල්ලන්නේ IELTS ඉල්ලන්නේ 4යි. එතකොට එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ අවුරුදු ගණන්. ඒක ගොඩාක් ඉල්ලනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඉක්මනට වැහෙනවා. මේ පාර ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ අවුරුදු 15යි. sorry අවුරුදු 15ක් නෙමෙයි 15000ක් වෙනකම් විතරයි. sorry 15000ක් වෙනකම් ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. ඊට පස්සේ 15000 ඉවර වුණාම ප්‍රෝග්‍රෑම් එක වහනවා. ඊට පස්සේ ආයෙ ඊළඟ අවුරුද්දේ අලුත් නීතිත් එක්ක ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඔව් දැන් මේ කියලා දෙන විස්තර විදිහට ඕගලන්ට පුළුවන් මේ අවුරුද්ද තමයි සුදුසුකම් සම්පූර්ණ කළ නැත්තම් ඊළඟ අවුරුද්දේ ඇප්ලයි කරන්න ඔය සුදුසුකම් ටික සපුරව ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම තමයි දැන් මේ හෙට අනිද්දා අරිනවා. ඕගොල්ලෝ ඕල්රෙඩි මේ ඕගලන්ට මේ කියපු ක්වොලිෆිකේෂන්ස් ටික තියෙනවා නම් ඔන්න ඕගලන්ට ලෑස්ති වෙන්න ඇප්ලයි කරන්න අවස්ථාව හම්බෙනවා. නිකන් හරි Tamanට කොටසක් නැත්තම් ඊළඟ අවුරුද්දේ තායි මාර්තු වගේ වෙනකොට හරි නේ. ඔව් ඊළඟ අවුරුද්දේත් අපි දන්නේ නැහැ කොයි කාලෙද කියලා. හැම අවුරුද්දේම ඔය ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. මේ අවුරුද්දේ තියෙන එකම දේ ඔයගලන්ට PR ගන්න ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අද කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් එක ගැන අපේ වීඩියෝ. මම හිතන්නේ අවශ්‍ය තොරතුරු දෙන්න ඇති. මොනවා හරි තව තොරතුරක් දැනගන්න ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. සල්ලිත් කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියන එක අපේ වීඩියෝ එකක් කරලා ඇති. මේ රටට එනවා නම් කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද කියන වීඩියෝ එකක්. ඒක බලලා ඔයගලන්ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. එකම දේ ආයි කියනකොට අපේ වෙලාවත් අපරාධي බලන් ඉන්න ඕගොල්ලන්ගෙත් වෙලාව අපරාධින්ද හැකිතරම් කෙටියෙන් අපි මේ වැඩේ කරනවා. හරි? එහෙනම් හරිනේ ඔච්චරනේ. එහෙනම් හරි. බලා හිටියට බොහොම ස්තුතියි. බයි.